ආයිබෝන් යාළුවනේ. ඉතින් ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තිබ්බ පික්මි අලුත් ඇප් එක පිළිබඳව ඔන්න මම අද ඔයගලන්ට වීඩියෝ එකක් ගේනවා. ඉතින් මේකේ A to Z හැමදේම තියෙනවා. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න. මොකද මේ වීඩියෝ එක බලපු ඕනම එක්කෙනෙක්ට ඇප් එක පාවිච්චි කරන එක ඉතින් අපි ඉදිරියටම නැතිනම් ඉතින් ඒක නිසා මේ අපිත් එක්ක රැඳිලා ඉන්න. මුලින්ම මම හැම එකක්ම A to Z ඔයගලන්ට කියලා දෙනවා මේ මුතු TV channel එකකින්. හරි. ඉස්සලාම පික්මි අලුත් ඇප් එක ඕපන් කරගත්තන් පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. ඉතින් අපි පළවෙනිම ක්ලික් කරගන්න ඕනේ ඔයගොල්ලෝ කැමති භාෂාව. ඉතින් මම දැනට හැමෝටම ලේසි භාෂාවක් නිසා මම දැනට මේ සිංහල කියන භාෂාව මෙතනදී තෝරා ගන්නවා. තියුණ සිංහල භාෂාව තෝරගත්තා. ඉතින් ඔයගලන්ට තියෙන ඊළඟට ඔයගලන්ගේ රියදුරු අංකය මෙතනින් ටයිප් කරන්න. ඉතින් රියදුරු අංකය හැමෝම දන්නවා. ඉතින් දැන් මේ වෙද්දි හැමෝටම අනිවාර්යයෙන්ම රියදුරු අංකයක් හම්බෙලා ඇති. මොකක් හරි හේතුවක් මත රියදුරු අංකය දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් විතරක් මෙතන බිඳුව නැතුව ටෙලිෆෝන් නම්බර එක ටයිප් කරන්න. බිඳුව නැතුව ටෙලිෆෝන් නම්බර එක මෙතන ටයිප් කරන්න. හරි. දැන් මට ඩ්‍රයිව් ID එකක් තියෙන නිසා මම දැන් මෙතන ඩ්‍රයිව් ID එක ටයිප් කරනවා. ඊට පස්සේ මම ඊළඟ කියන බටන් එක ක්ලික් කරනවා. හරි. ඊට පස්සේ ඔයාගේ ටෙලිෆෝන් නම්බර එකට OTP කෝඩ් එකක් එයි. අන්නේ OTP කෝඩ් එක මෙන්න මේ මෙතන බොක්ස් එකේ ටයිප් කරන්න. හරි. ඔන්න OTP කෝඩ් එක ටයිප් කරන් පස්සේ මෙන්න ඔයා ඉන්ටර්ෆේස් එකට ඒ කියන්නේ පික්මි ඇප් එක ඇතුළට ඔන්න ඔයා ආවා. ඉතින් ඉස්සර වගේ නෙවෙයි මෙන්න මෙතන තමයි දැන් හැමදේම තියෙන්නේ ඔයගලන්ගේ. ඉතින් ඔයගලන්ට මෙතනින් හැමදේම බලා ගන්න පුළුවන්. ඔයා ඉන්න තැන හැමදේම මෙතනින් බලා ගන්න පුළුවන්. රයිට්. දැන් ඔයගලන්ට ඉස්සර නම් අපිට තිබ්බේ මීට වඩා පොඩ්ඩක් වෙනස් ඉන්ටර්ෆේස් එකක්. ඉතින් දැන් හැබැයි මෙහෙමයි හැම ෆීචර්ස් එකම එකයි. ඉන්ටර්ෆේස් එක විතරයි මෙතනදී වෙනස් වෙලා තියෙන්නේ. රයිට්. ඔයගලන්ට පළවෙනිටම අවශ්‍යම වෙන දේ තමයි මෙන්න මේ ඔන්ලයින් ඕෆ්ලයින් කියන බටන් එක. ඉතින් මෙතනදී දැන් ඔයගලන්ට පේනවා ඇති ඕෆ්ලයින් තමයි තියෙන්නේ. ඔයගලන්ට හයර් එකක් යන්න අවශ්‍යතාවයක් තියෙන වෙලාවට මේකට එක සැරයක් ක්ලික් කරන්න ඔන්න ඔන්ලයින් වැටෙනවා. ඔන්න ඔන්ලයින් වැටෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ මෙතන චාරිකාවක් සොයමින් සිටිනවා කියලා පැටනවා. ඉතින් ඒ කියන්නේ ඔන්ලයින් ඇවිල්ලා කියන එක. හරි. ඕෆ්ලයින් යන්නෙත් ඉස්සර නම් ඕෆ්ලයින් කියලා මෙතන පෙන්නනවා. දැන් ඕෆ්ලයින් කියලා පෙන්නන්නේ නැහැ. දැන් මෙතන මේ චාරිකාව සොයමින් කියන තැන ක්ලික් කරාම එක සැරයක් ඔයාලට වැටෙනවා මෙතන ඕෆ්ලයින් ඔන්ලයින් බටන් එක. මෙන්න මෙතනට ගිහිල්ලා මේ බටන් එක වම් පැත්තට ඇද්දම ඔන්න ඔයා ඕෆ්ලයින් යනවා. හරි. දැන් ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඔන්ලයින් යන්නේ කොහොමද ඕෆ්ලයින් යන්නේ කොහොමද කියලා. රයිට්. ඊට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඉන්සෙන්ටිව් බාර් එක. ඉතින් මෙතන ඉන්සෙන්ටිව් බාර් එකක් තියෙනවා. මෙන්න මේ බාර් එක උඩ නිකන් ඇඟිල්ල ටච් කරලා උඩට අදින්න තියෙන්නේ. එතකොට ඔයාලට ඉන්සෙන්ටිව් බාර් එක එනවා. ඉතින් මෙතනම තමයි තියෙන්නේ රෝඩ් පිකප් එකයි ඔයාගේ පර්ෆෝමන්ස් එකයි. ඒ කියන්නේ කාර්ය සාධනේ. රෝඩ් පිකප් කියන එක හැමෝම අපි දන්නවා. රෝඩ් පිකප් කියන්නේ පාරේ කාර් එකකින් හිටියොත් එයා වාහනයට දාගෙන යන්න පුළුවන් පික්මි මීටර එක ඔන් කරන්නේ නැතුව කියන්නේ ඔයාලට හයර් එකක් නැතුව පික්මි මීටර එක පැසෙන්ජර්ගේ ටෙලිෆෝන් නම්බර් එක විතරක් දීලා ස්ටාර්ට් කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ හැබැයි ඔයාලට හයර් එකක් නැහැ. මේක මීටර විතරයි කරගන්නේ. ඉතින් මම ඒක ගැන ඉස්සරහට ඉදිරියට වීඩියෝ එකක් ගේනවා. ඉතින් මගෙත් එක්ක රැඳිලා ඉන්න. මගේ channel එක subscribe කරන්න. ඔයගලන්ට මේ වගේ අලුත් දේවල් ඉක්මනට දැනගන්න පුළුවන්. ඉතින් මම road pickup එක ගැන සහ
ඩිරෙක්ෂන් හයර් එක ගැන මම අනිවාර්යෙන්ම ඉදිරියට වීඩියෝ එකක් කරනවා. දැනට මේ ටික මම ඔයගලන්ට කියලා දෙන්න. ඉතින් ඔයගලන්ට මෙතනදී පික්මි ඇප් එකේ තවත් ඔයගලන්ට දෙයක් දීලා තියෙනවා. ඉතින් මේක චුට්ටක් බලන්න. මෙතන මේ ටුක් එකක් නිසා 10500ට වඩා මම දවසට උපයා ගත්තොත් 5% අඩු වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් පික්මි ආයතනයෙන් හයර් එකකින් ලබා ගන්න 12%ක වගේ කොමිස් මුදලක්. ඉතින් මම 10500කට වැඩිය, ඒ කියන්නේ 3 wheel දැන්ට මේක ටුක් එකක් 3 wheel එකක්. ඉතින් දවසකට 10500කට වැඩිය කරොත් ඒක 107ට අඩු වෙනවා. ඉතින් ඒක තමයි මෙන්න මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් විශේෂයෙන්ම. ඊට පස්සේ මම ඔයගලන්ට පෙන්නනවා ඩිරෙක්ෂනල් හයර් එක තියෙන තැන. ඉතින් ඩිරෙක්ෂන් හයර් එක ගැන මම වෙන වීඩියෝ එකක් ගේනවා. ඉතින් දැනට පොඩ්ඩක් මේක මතක තියාගන්න. මෙන්න මෙතන තමයි දැන් ඩිරෙක්ෂනල් හයර් එක තියෙන්නේ. ඉස්සර වගේ ඉස්සර වගේ වෙනම ඩිරෙක්ෂන් හයර් එකට අපිට යන්න බෑ. අර තැඹිලි පාට කොටුව ක්ලික් කරලා එතනින් ඩිරෙක්ෂන් හයර් එකට යන්න බෑ. මෙන්න මෙතෙන්ට ගිහලා තමයි ඩිරෙක්ෂන් හයර් එක දාගන්න පුළුවන්. ඉතින් මම මෙතන නිකන් ක්ලික් කරන්නම් ඩිරෙක්ෂන් හයර් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේ ඩිරෙක්ෂන් හයර් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මම ඩිරෙක්ෂන් හයර් එක ගැන වෙනම වීඩියෝ එකක් කරනවා. ඒක නිසා ඒ වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න. දැනට මේක ඔළුවේ තියාගන්න ඩිරෙක්ෂන් හයර් එක තියෙන්නේ මෙතන කියන එක. රයිට්. ඊට පස්සේ මම කියනවා අපේ අවශ්‍යම තැන් වලට මෙන්න මේ ඔයාගේ ෆොටෝ එක උඩ ක්ලික් කරන්න. ඉතින් ඔයාගේ ෆොටෝ එකට ක්ලික් කරාම පික්මි එකේ අර ඉස්සර කලින් තිබෙ විදිහටම මෙනු එක එනවා. ඉතින් මේ මෙනු එකේ ලොකු දේවල් නැහැ ඉස්සර වගේ. ඉතින් ඔයගලන්ට බලන්න පුළුවන් අද දවසේ ඉපැවීම කියලා කියන්නේ my finance එකත් මෙන්න මේ මෙතනම තමයි තියෙන්නේ ඉපැවීම. හරි. එතකොට my finance එක බලනවා නම් ඔයා මේ ඉපැවීම කියන තැන ක්ලික් කරන්න ඕනේ. ඉපැවීම කියන තැන ක්ලික් කරාන් පස්සේ ඔයාගේ ශේෂය මෙන්න මේ මෙතන පෙන්නනවා. ඍණාගයක් ගත්තොත් ඔයා ආයතනයට ගෙවන්න තියෙන මුදලක් මෙන්න මේ වගේ ධනාගයක් ගත්තොත් ඉස්සර වගේ රතු පාටයි කොළ පාටයි කියලා පෙන්වන්නේ නැහැ. දැන් පෙන්වන්නේ එකම පාටින්. හැබැයි ඔයා ආයතනයට ගෙවන්න තියෙන මුදල සහ ඔයාට ගන්න පුළුවන් මුදල බලා ගන්න පුළුවන්. දැන් වෙනස් විදියකට පාට වලින් පෙන්වන්නේ නැහැ. ඍණාගයන් සහ ධනාගයක්. ඒක ඍණාගයක් නම් ඉස්සරහින් ඍණ කියලා මාක් එක වැටෙනවා. ධනාගයක් නම් මොකුත් වැටෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට වැටෙනවා. ඉතින් ඔයාගේ ට්‍රිප් හිස්ටරි එක බලන්න පුළුවන්. ඔයාට ට්‍රිප් හිස්ටරි එක බලන්න පුළුවන්. මෙන්න මේ මෙතන තියෙනවා හිස්ටරි කියලා ඔප්ෂන් එකක්. මෙතනදී හිස්ටරි වලට ගිහිල්ලා ඔයාට හයර් දූපු ඒවා බලන්න පුළුවන්. ඩේට් වෙනස් කර මෙතනින් ඩේට් වෙනස් කරවට හයර් දූපේවා බලන්න පුළුවන්. ඉතින් පරණ විදියම තමයි මේකට ක්ලික් කරාම ඩේට් වලට බලන්න පුළුවන් ආරම්භක දිනය සහ අවසාන. ඒ කියන්නේ ට්‍රිප් වලට බලන්න ඕන නම් ජනවාරි 1 ඉඳලා ජනවාරි 30 වෙනකන්. ඉතින් ආරම්භක දිනය 1 වෙනිදා අවසන් දිනේ 30. අන්න ඒ වගේ ඔයගලන්ට කැමති දවසක් මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අද දවසේ ඉපීම් මෙතන කියන්නේ කිසිම එකක් නැහැ. ඉතින් ඔයාලට මෙතනදී අද දවසේ ඉපීම් හැම එකක්ම මෙතනින් බලා ගන්න පුළුවන්. අද දවසේ වැඩ කරලා තිබ්බොත් හරි. ඉතින් my finance එක නම් එච්චර ලොකු දෙයක් නැහැ. ඉතින් ওই ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ මම කියලා දෙන්න ඕනේ කොහොමද ප්ලස් බැලන්ස් එකක් ඔයාගේ account එකට transfer කරගන්න කියලා. ඉතින් ප්ලස් බැලන්ස් එකක් ඔයාගේ account එකට transfer කරගන්න නම් ඉස්සර වගේම තමයි මෙන්න මේ මෙතන තියෙන transfer option එක. ඉතින් මෙන්න මේ transfer option එකෙන් ඔයාලට මේක මාරු කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ මාරු කිරීම තැනට ගිහිල්ලා ඔයාගේ ප්ලස් බැලන්ස් එකේ තියෙන මුදල හැබැයි 500ට වැඩි වෙන්න. හොඳට මතක තියාගන්න 500ට වැඩි වෙන්න ඕනේ. 500ට වැඩි ගාණක් තිබ්බොත් පමණයි ඔයාගේ account එකට මාරු කරගන්න පුළුවන්. 500ට අඩු ගාණක් තිබ්බොත් ඔයාට account එකට transfer කරගන්න බෑ. එක ඔයා යන හයර් වලින් අඩු වෙලා යනවා. ඉතින් මේ මෙතනදී විශේෂ දෙයක් ඔයගලන්ට තවත් කියන්න ඕනේ. ඔයා ගෙවන්න තියෙන ශේෂය, ඒ කියන්නේ my finance ශේෂය, මෙන්න මේ මෙතන ගෙවන්න තියෙන ශේෂය රුපියල් 500 ඍණ 500ට වැඩි කරගන්න එපා. ඍණ 500ට වැඩි ගියොත් එimhe ඔයාට එන හයර් ප්‍රමාණය අඩු වෙන්න බලන්න. මොකද කෑෂ් හයර් එන්නේ නැහැ, කාඩ් හයර් විතරයි එන්නේ. ඒ කියන්නේ ඔයා
ආයතනයට ගෙවන්න මුදලක් තියෙන නිසා. ඉතින් දැනට මේ ප්ලස් එකක් තියෙන නිසා ගැටලුවක් නැහැ. මට මේක 500ක් වුණොත් මට මෙතන මාරු කිරීම කියන තැන ක්ලික් කරලා මගේ බැංක් එකට මේක ට්‍රාන්ස්ෆර් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් my finance එක නම් ඔන්න ඔච්චරයි තියෙන්නේ. ඉතින් අපි ඊට පස්සේ අනිත් ටිකට යමු. ඊට පස්සේ තියෙනවා අවස්ථා කියලා එකක්. මෙන්න මේ අවස්ථා කියන එකේ තියෙනවා දිරිදීමන ඔයාලට මොනවද හම්බෙන ඉන්සෙන්ටිව්, ඊට පස්සේ බූස්ට් එක බූස්ට් කාලසටහනක් විතර ඔයාලට බලන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා රෙෆරල් කෝඩ්ස් ටික. ඔන්න ඔච්චරයි තියෙන්නේ මේ අවස්ථා කියන තැන ක්ලික් කරාම. ඉතින් වෙන මොකුත් නෑ මේකේ. ඔගොල්ලෝ නිකන් ඉල්ලන්න මෙන්න මේක බලන්න. හැබැයි දිරිදීමනා කියනක අනිවාර්යයෙන්ම බලන්න. මොකද ඔයාට යම් කිසි අමතර ආදායමක් මෙන්න මේ දිරිදීමනා වලින් ගන්න පුළුවන්. ඒ කියන්නේ හයර් ටාගට් එක සම්පූර්ණ කරන් පස්සේ ඔයාට දිරිදීමනා ගන්න පුළුවන්. හරි. ඊළඟට අපි බලමු කාර්ය සාධනය. ඉතින් ඉස්සෙල්ලත් මම ඔයගොල්ලන් කිව්වා කාර්ය සාධනය තියෙනවා ෆ්‍රන්ට් එකේ තියෙනවා කාර්ය සාධනය කියන එක. ඉතින් හැමෝම දන්නා මේ කාර්ය සාධනය කියන එක. ඉතින් මෙතනත් ඔයගොල්ලන්ට මේ කාර්ය සාධනය කියන එක ක්ලික් කරන් පස්සේ බලන්න පුළුවන් ඔයා කොච්චරක් හයර් කරලා තියෙනවද, ඒ ප්‍රතිශතය කොච්චර ප්‍රතිශතයකද ඔයා ඉන්නේ හයර් කම්ප්ලීටඩ් ප්‍රතිශතය. එතකොට ඔයා මොන මේ රෑන්ක් එකේ ඉන්නේ. ඉතින් මේ හැම එකක්ම ඔයාට මෙන්න මේ ලෝයල්ටි එකෙන් සහ කාර්ය සාධනෙන් ඔයාට මෙතන බලා ගන්න හැකියාවක් තියෙනවා. රයිට්. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ දැන්වීම් පුවරුව. මෙන්න මේ දැන්වීම් පුවරුව මේකෙදි ඔයගොල්ලන්ට පික්මි ආයතනෙන් ලබා මිදින් පික්මි ආයතනෙ මොනවද අලුත් දැනුම් දීන් ඒ හැමදේම ඔයාලට මෙන්න මෙතනදී බලා ගන්න හැකියාවක් තියෙනවා. රයිට්. හරි. ඊට පස්සේ ඔයාලට මෙතන තියෙනවා සැකසුම් සහාය කියලා එකක්. සැකසුම් සහාය මේ තියෙන්නේ. පල්ලෙහාම තියෙනවා සැකසුම් සහාය කියලා. ඉතින් උපකාරක සේවා තියෙන්නේ මෙන්න මේ මෙතන. උපකාරක සේවා කියලා කියන්නේ අපි මම මේකට වීඩියෝ එකක් වෙනම කරන්නම්. ඉතින් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න උපකාරක සේවා කියලා කියන්නේ මම මේකට වෙනම වීඩියෝ එකක් ගේනවා. උපකාරක සේවා කියලා කියන්නේ ඔයාට බැරි වෙලාවත් ඔයාගේ account එකට සල්ලි වැටුනේ නැත්නම් ඔයා වෙන කාගේ හරි account එකට driver ID එක මාරු කරලා සල්ලි දාලා නම් අන්න ඒ වගේ හැම අවස්ථාවකදීම ඔයාලට මේ උපකාරක සේවා අවශ්‍ය වෙනවා. ඒක මම ඉස්සරහා වීඩියෝ එකේ කියලා දෙන්නම්. ඉතින් ඒක නිසා මාව subscribe කරලා තියාගන්න. අනිවාර්යයෙන්ම මම third වීඩියෝ එක මම මේක උපකාරක සේවා තමයි කරන්නේ. මොකද ඊට කලින් මම driver ඩිරෙක්ෂන් හයර් එක සහ රෝඩ් පිකප් එක මම අනිවාර්යයෙන්ම කියලා දෙනවා. ඉතින් උපකාරක සේවත් මම අනිවාර්යයෙන්ම ඒත් එක දානවා. වැඩි කතාවක් නැහැ. ඉතින් subscribe කරලා තියන්න හැකි ඉක්මනින් ඔයගලට මම මේක දානවා. ඉතින් ඊට පස්සේ තියෙනවා ඔයගලන්ට ගේමින් ස්ථාන. මේ ගේමින් ස්ථාන කියලා කියන්නේ ඇත්තටම මේ ගේමින් ස්ථාන pay and go machines ගෙවන්න තියෙන තැන් කොහෙද තියෙන්නේ හැමදේම කරන්න පිටන ගේමින් ස්ථානෙකින් බලන්න පුළුවන්. ඉතින් මම පොඩි දෙයක් මේකට එකතු කරනවා. ඉතින් ගේමින් ස්ථාන කියලා කියන්නේ ඇත්තටම මේක බලලා කරන්න ඕන දෙයක් නෙවෙයි. ඉතින් අපි තාක්ෂණයක් එක්ක ඉස්සරහට යද්දී අපිට පුළුවන් pay and go app එක අපේ ෆෝන් එකටම ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඉතින් එතනින් ඊට පස්සේ ඔයගලන්ට payment කරන්න පුළුවන්. ඉතින් මේ වගේ තැන් හොය ගිහිල්ලා රස්තියාදු වෙවි චාර්ටර් වෙවි තැන් වල ගිහිල්ලා සල්ලි දාන්න ඕනේ නැහැ. වගේ ෆෝන් එකෙම ස්මාර්ට් ෆෝන් එකෙම ඔයගලන්ට සල්ලි දාන විදිහට මේක හදා ගන්න පුළුවන්. ඉතින් ඒකත් මම වීඩියෝ එකක් කලින් එකේ වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් ඔයගලන්ටත් ඒක බලන්න පුළුවන්. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් ඒකෙනුත් ඔයගලන්ට බලන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ තියෙනවා ඔයගලන්ට මෙතන යෙදුම සැකසුම් එක. ඒ කියන්නේ ඇප් සෙටින්ග්ස් එක තියෙනවා. ඉතින් මෙතනදී ඔයගලන්ට භාෂාව ඔයාගේ භාෂාව ඒ හැමදේම මෙතනදී තෝරගන්න පුළුවන්. යෙදුමේ භාෂාව ඊට පස්සේ ඔයා මේක මේ කියන්නේ ඩාර්ක් මෝඩ්ද අවශ්‍ය ලයිට් මෝඩ්ද කියලා ඔයාලට මෙතනින් බලා හදා ගන්න පුළුවන්. ඊට අමතරව මෙතන තියෙනවා ජොබ් සිලෙක්ෂන් එක. මෙන්න මෙතන තියෙනවා ජොබ් සිලෙක්ෂන් එක. ඉතින් ජොබ් සිලෙක්ෂන් එකත් ඇත්තටම වැදගත් වෙනවා. ඔයගලන්ට හයර් දුවද්දි ගිණුම මකා දමන්න කියන එක මෙන්න මේක නම් ක්ලික් කරන්න එපා. මෙන්න මේ මෙතනදී තියෙන්නේ ඇත්තටම ඔයා වැඩ කරන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේක ක්ලික් කරන්න. ඔයා පිටරටකට යනවා නම් වෙන ජොබ් එකක් කරන්න පටන් ගන්නවා නම් මේක ක්ලික් කරන්න පුළුවන්. ඒතකොට ඔයාලට අර ඒ කියන්නේ පික්මි ඇප්
ගැන වගේ ඩීටස් පික්ම එකින් ඩිලිට්ටෙන නෑ ඔයාටන්න ඔය එක මැසේජස් කෝල්ස් ඒවා සේරම මේකින් නැතිවෙලා යනවා රයිට් ඊට පස්සේ ඔකරන්ට තියෙනවා මෙන්න මේ මෙතන පලයනීම තැන ප්‍රොෆයිල් කියලා ඔප්ෂන් එකක් ඉති මේ ප්‍රොෆයිල් කියන ඔප්ෂන් එක කලික් කරම් පස්සේ ඔගලන්න බලාගන්න පුළන් ඔන්න ඔයාගේ ප්‍රොෆයිල් එක හරි වගේ ප්‍රොෆයිල් එක බලන්න පුළන් ඔකොච්චර කය කරලා තියෙනවද ඔයා වගේ රේටින්න එක මොකක්ද එතටවාගේ ලෝයල්ට එක මොකක්ද රෑංක එක මොකක්ද ඒ හැමදීම වට මෙතන බලාගන්න පුළුව හරි එතකොට මෙන්න මේ මෙතන වාට ඊසර්විස් එකක් ගන්න පුළුවන් ඊසර්විසක්කින් දෙවකුල දන්නවා එකන්නේ වාට ට්‍රේනින් එකක් වෙනම වාට මෙතනති ගන්න පුළන් මේ ඒ පුුණුව මගින් ඉතිං ඊට පස්ස තියෙන කළට වාහනය විස්තර මගේ තොරතුරු මගේ රක්ෂණය ප්‍රකාශයක් ඉල්ලන්න හදෙසි සම්බන්ධත ඉති මෙතර තිබන් පරිනත්ත පරිණය කරයන්න ඉති වාහන විස්තර කර ගැන්න දැන්ටවා වාහනේ රෙජිස්ට කරලා තියෙන විස්තරටික තියෙන්නේ ඉති වාට වෙන වාහන මේකට දාන්ඩ අවශ්‍යනං වාට තියෙන්නේ මෙන්න මේ වාහන විස්තරකින් තැන කලික් කරලා වට නවවාහනේ මෙන්න මෙතනින් ඇත් කරන්න තින හැබයි මේකනම් පොඩි දවසක් යන සාමානය පැහතරි සටක් තර මේකුළු ගන්නවා ඉතින් ඊටඩි රේසි ළඟම තිර බ්‍රාංචෙක්කර කියල මේ කරගන්න එක ඉක්මනට වට කරගන්න පුළුවන් ඊට පස් තියෙනවා මගේ රක්ෂණය සොරි මගේ තොරතුරු ඉතින් මේක තොරතුරු කියලා කියන්නේ වගේ ටෙලිෆෝන් නම්බර එක වගේ නම්බර් ඒ හැමදේම වගේ තම නම් මේක චේන්ජ් කරන්න බෑ ටෙලිෆෝන් නම්බර එක චේන්ජ් කරන්න පුළුවන් ඉතින් ටෙලිෆෝන් නම්බර එක චේන්ජ් කරනවා නම් ඔයාගේ අලුත් ටෙලිෆෝන් නම්බර එක මෙතන ටයිප් කරන් පස්සේ වගේ තිබ්බ පරණ ටෙලිෆෝන් නම්බර එකට අනිවාර්යෙන් OTP කෝඩ් එකක් යනවා ඒ OTP කෝඩ් එක දුන්නොත් විතරයි ඔයාගේ චේන්ජ් වෙන්නේ නැත්නම් ඔයාට ඕන අවශ්‍ය ඕන නම්බර්ස් මෙතෙන්ට ඇඩ් කරගන්න හැකියාවක් නැහැ ඊට පස් තිනවාට මගේ රක්ෂණය කියන එක ඉති මේ රක්ෂණය කියන එක නම් පොඩ්ඩක් හැමෝම දන්න ඇති ඔකනට ඉන්ශෝරසයක් දෙන පික්මියාදන ඒ ගැන්න ඇතරම මෙතර කතා කරන්නේ බෑ මොකද ඒගැන දැනගණ්ඩ අවශනං පොඩ්ඩක් ළඟ තින බ්‍රාංචිකට කියල කතා කරන්න පුළුවක් ඉති මේකන ඇත්තර ම දන්න තර මගේ රැකමට කනුන ඇත්තර එක ගොඩක් වටින දෙයක් මොකද හදිසි අවස්ථාවක් කියන එක අපි ඇත්තරම අපි දන්නේ අපට කොයිලා හදිසි අවස්ථාවක් ඒද කියලා ඉතිං පික්මී එක මගින් ඇත්තරම කරන්ට ලබා දුන්න මම හිතන කිසිම අතටකින් මේ විදිර ලැබිල නෑ මොකද මන් දන්න තරමෙන්දන් දවස රුපියල් 15යි කැපෙන්නේ මාසර 450යි ඉතිං ඒ වගේ රුපියල් 450කට ලක්ෂ 30ක් වෙනකන් ජීවිත රක්ෂණාවරණයක් දෙනවා කියන්නේ ඇත්තරම ඒක ගොඩක් වටින දෙයක් ඒක ඇත්තරම ප්‍රශංසා කරන්න ඕන දෙයක් ඉතිං මේක චුට්ටක් කලික් කරන්න කලික් කරලා බලන්නවට හම්බෙන බෙනිෆිටස් මොනවද කියලා අලුත් ළමෙක් හම්බුනාබ එතකොට ළමෙක් ශිෂ්‍යත්වය ඔලවෙල් එලවල් කැම්පස් පාස් වුනාබ එතකොට අම්ම තාත්තා නැති වුණොත් ඔයා හොස්පිටලිටියොත් දවසට 3000 ගානේ හම්බෙනවා. ඉතින් ඒ වගේ ලොකු බෙනිෆිට්ස් ගොඩක් මේකේ තියෙනවා. ඉතින් මෙහෙම මම මේක ගැන විස්තර කරන්න යන්නේ නැහැ. ළඟම තියෙන බ්‍රාන්ච් එකට ගිහලා චුට්ටක් මේක අහන්න. ඇත්තටම වටිනවා. ඒ වටිනාකම ඔක දැනෙන්නේ මට මොකක් හරි ප්‍රශ්නයක් ආපු වෙලාවට. ඊළස් තියෙනවාට මෙතන ප්‍රකාශයක් ඉල්ලන්න කියලා. ඉතින් මෙතන ප්‍රකාශයක් ඉල්ලන්න කියලා තියෙන්නේ ඔයාගේ ඔයාලට ගන්න පුළුවන් ඉන්කම් ස්ටේට්මන්ට් එකක් ඔයා කොච්චර හම්බ කරලා තියනවද. හැබැයි මෙතනදී ඔයාලට මාසයයි මාස 2යි මාස 3යි මාස 6ක් වෙනකන් විතර තමයි ඔයාලට ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඔයාලට බිල්ලුම් කරන්න තියෙන්නේ ඊමේල් ඇඩ්‍රස් එකක් දාලා. ඉතින් මම දැන් ටිකක් මම ඔයාලට පෙන්නන්නම්. මේ ප්‍රකාශයක් ඉල්ලන්න කියන තැන ක්ලික් කරාම පස්සේ ඔයාලට දෙන ප්‍රකාශන වර්ගය මොකද්ද? ඒ කියන්නේ ඔයාලා මෙතන ක්ලික් කරාම ඉන්කම් ස්ටේට්මන්ට් කියන එක විතරයි එන්නේ. ඊට පස්සේ ප්‍රකාශන කාලය ඔයාලා මෙතන මේ ප්‍රකාශන කාලය කියලා තිබ්බම මේක උඩ ක්ලික් කරාම ඔයාලට එන්නේ ටයිම් එක තෝරන්න කොච්චර කාලයකටද මේක එන්නේ කියලා. අවශ්‍ය වෙන්නේ මාසයයිද මාස 2යිද මාස 3යිද මාස 6යිද කියලා එක. ඉතින් විද්‍යුත් තැපැල කියලා කියන්නේ ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක ඔයාගේ එතකොට මේක ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකට තමයි එන්නේ. එතකොට ඊමේල් ඇඩ්‍රස් එක through ඔයාලට මේක බාගත කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේක අවශ්‍ය දෙයට ලබා දෙන්න පුළුවන්. right. හරි. right. මෙන්න මෙතන
මගේ තොරතුරු කියන එක මං ක්ලික් කරාම මෙතන තියෙනවා වගේ පෞද්ගලික තොරතුරු ඊට පස්සේ තියෙන සම්බන්ධ කරගත හැකි තොරතුරු බැංකු ගිණුම් විස්තර කියලා මෙන්න මෙතන එකක් තියෙනවා මේ තියෙන. මෙන්න මේ බැංක් account එකට බැංක් details වලට තමයි ඔයාගේ බැංකු ගිණුමේ details ටික අනිවාර්යෙන් දාන්න ඕනේ. ඒතර මම ඔයාලට පළවෙනිටම කිව්වා මොකද්ද අර my finance එක ගිණුම ඉතින් ඒකේ වැඩිපුර තියෙන බැලන්ස් එක ඔයා මාරු කිරීම කියන තැන ක්ලික් කරන් පස්සේ එතන ඔයාගේ වැඩිපුර තියෙන ගණන ටයිප් කරලා සෙන්ඩ් කරන් පස්සේ මෙන්න මේ ඔයා දීලා තියෙන පික්මි ආයන්දරට ලබා දීලා තියෙන බැංකු ගිණුමට තමයි බැර වෙන්නේ. හොඳට මතක තියාගන්න. එතකොට හයර් එකක් හැබැයි ක්‍රෙඩිට් හයර් එකක් කියන එක මම දන්න තරමින් නම් ගොඩක් වටිනවා. මොකද පැසෙන්ජර් සල්ලි දෙන්න බෑ කියන්නත් බෑ. සල්ලි ඇවිල්ලා ඉවරයි. ඉතින් ඔයාට බැංකුවට ඒ වෙලාවෙම ට්‍රාන්ස්ෆර් කරගැනීමේ හැකියාවකුත් මේකෙදි තියෙනවා. මම දන්නේ ඒක ඔයගොල්ලන්ගේ මතේ. හරි. ඉතින් ඇත්තටම පික්මි ඇප් එකේ අලුත් එකේ ඔන්න ඔච්චරම තමා තියෙන්නේ. වෙන මොකුත් දෙයක් නැහැ. හරි. රයිට්. මම දැන් උගලට අන්තිම වශයෙන් මම උගලට කියලා දෙන්නම් කොහොමද මේ පික්මි ඇප් එකේ ලොග් අවුට් වෙන්නේ. ලොග් අවුට් වෙන්නේ. ඉතින් ලොග් අවුට් වෙන්නේ අර ඉස්සලා වගේම ඔයාගේ මෙන්න මේ ප්‍රොෆයිල් පික්චර් උඩ ක්ලික් කරා. මේක උඩ ක්ලික් කරාන් පස්සේ මෙන්න මේ මෙතන කොනේ තියෙනවා මෙන්න මේ වගේ මාක් එකක්. මෙන්න මේ මාක් එක උඩ ක්ලික් කරාම මේ මාක් එක උඩ ක්ලික් කරාම මෙන්න වගේ අහනවා මොකද්ද ඔයාට ලොග් අවුට් වෙන්න අවශ්‍යද කියලා. ඉතින් මෙතන ඔව් මට ලොග් අවුට් වෙන්න අවශ්‍යයි කියලා දුන්නොත් මෙන්න ලොග් අවුට් වෙනවා. ඊට පස්සේ ඉස්සල්ලා මම පණින්ටම කියලා දුන්න විදියටම ඔයාලට මෙතනින් ලොගින් වෙන්න පුළුවන් අවශ්‍ය භාෂාව තෝරලා 1 2 3 ඉංග්‍රීසි සිංහල තමිල්. ඉතින් භාෂා තුනෙන්ම ඔයාලට මේක හදාගන්න පුළුවන්. ඉතින් මගේ රත්තරන් යාළුවනේ ඔන්න ඔච්චරම තමයි ওই පික්මි ඇප් එකේ අලුත් එකේ තියෙන්නේ. කිසි වෙනසක් නැහැ. එකම ෆීචර්ස් ටික තියෙන්නේ. හැබැයි මේ තියෙන තැන විතරයි පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ. අනිත් එක මේකේ ජොබ් බෝඩ් එකක් තියෙනවා. මම ජොබ් බෝඩ් එකේ අලුත් වීඩියෝ එකක් දාලා දෙනවා. ජොබ් බෝඩ් එකක් කියලා කියන්නේ මේ වෙලාවේ හයර් තියෙන්නේ කොහෙද? බුකින් දාලා තියෙන්නේ කොහෙද? ඉදිරියට අපි තුමු 5ට 6ට තියෙනවා. ඔයාලට දුරට යන්න හයර් එකක්. ඉතින් ඒක වුණත් ඔයාලට ගන්න පුළුවන් විදියට මේ පික්මි ඇප් එක අලුත් වෙලා තියෙනවා. ඉතින් ඒකේ වීඩියෝ එකකුත් මම ඔයාලට මේ YouTube එකට දාලා තියෙනවා මගේ channel එකේ. ඉතින් චුට්ටක් බලන්න. මම ඒකෙත් link එක මේකටම add කරලා තියන්නම්. ඉතින් ඔයගලන්ට එතකොට දිගටම බලන්න පුළුවන්. right. ඉතින් ඔන්න ඔච්චර තමයි වීඩියෝ එක. ඉතින් ඔයගොල්ලෝ බලනවා ඇති තව දෙයක් කොහොමද හයර් එකක් අරන් එන් කරන ප්‍රොසෙස් එක කොහොමද කියලා. ඉතින් යාළුවනි මම ඇත්තරම හයර් එකක් කරන් ස්ටාර්ට් කරලා එන් කරනකම් ප්‍රොසෙස් එක මෙතන තාම දාලා නැහැ. මොකද මේ වීඩියෝ එක ගොඩක් දිග වෙන නිසා. මේක මම තාම බේසික්ලි තමයි මේක මම හදලා තියෙන්නේ. ඉතින් නෙක්ස්ට් වීඩියෝ එක මම මේකත් එක්කම ඒක අප්ලෝඩ් කරනවා. අලුත් ඇප් එකකින් කොහොමද හයර් එකක් අරගෙන පැසෙන්ජර් ඉන්න තැනට ගිහිල්ලා පැසෙන්ජර්ව නගගෙන හයර් එක එන් කරනකම් සියලුම ප්‍රොසෙස් එක මම ඊළඟ වීඩියෝ එකෙන් මම අනිවාර්යයෙන්ම අප්ලෝඩ් කරනවා. ඒකයි මම හැම වෙලාවෙම කියන්නේ ඔයගොල්ලෝ මගේ මේ මුතු TV channel එක subscribe කරලා තියන්න. ඉතින් මේකෙදි මම ඇත්තටම කතා කරේ අද බේසික්ම ටික තමයි මේ මම කතා කරේ මේ ඇප් එක තුල තියෙන. ඉතින් මම හිතනවා ඇත්තටම මගේ රතර යාළුවන්ට මේක තේරෙන්නේ නැති කියලා. ඉතින් හැම වෙලාවෙම මගෙත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් මම අනිවාර්යයෙන්ම ඊළඟ මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම මම හයර් එකක් අරගෙන හයර් එකක් එන් කරනකම් යන ප්‍රොසෙස් එක සියල්ල මම අනිවාර්යයෙන්ම අප්ලෝඩ් කරනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන් subscribe කරන්න යාළුවන්ට share කරන්න මේක. කියලා දෙන්න පුළුවන් සරලම විදිහට තමයි මේක කියලා තියෙන්නේ. ඉතින් ඔයගලට වෙනම ට්‍රේනින් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එක බලන්න හරියටම බලන්න මුලින් ඉඳන් බලන්න. ඉතින් skip කරන්න එපා. ස්කිප් කරොත් ඔයාලට අවශ්‍ය දේවල් ටික නැති වෙනවා. ඉතින් ඒක නිසා මගෙත් එක්ක රැඳිලා ඉන්න මුතු TV channel එකත් එක්ක. ඉතින් අතර යාළුවෝ ඊළඟ මම අනිවාර්යයෙන්ම හයර් එකක් කරන් එන් කරන ගම තියෙන සියලුම process එකයි ඩිරෙක්ෂන් හයර් එකයි සියලු දේ මම අනිවාර්යයෙන්ම දානවා. ඉතින් subscribe කරන්න පට් ගාලා ඔයාලට අනිවාර්යයෙන්ම මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට අනිවාර්යයෙන්ම එනවා. එහෙනම් යාළුවනේ අදට මම සමු ගන්නවා ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම්
සුබ දවසක්.